ශ්‍රී ලාංකිකයෙකුට අයත් මෙම විශේෂ මැණික් ගල් දෙක සඳහා පසුගියදා ගිනස් වාර්තා සහතික පත්‍රය නිකුත් කර ඇත්තේ ලෝකයේ ඇති විශාලතම බ්ලැක් ස්ටාර් සෆායා සහ ග්‍රීන් බෙරි කැස්ට් අයි නැමැති මැණික් ගල් දෙක සඳහායි. එය මේ වන විට ලෝකයෙන් හම් වූ එම වර්ගයේ විශාලතම හා දීප්තිමත්ම මැණික් ගල් දෙක වන අතර එම ගල් දෙකේම හිමිකරු ශ්‍රී ලාංකිකයෙකු වීම විශේෂත්වයක්. මේක ග්‍රීන් බෙරිල් කැට්ස් අයි එකක්. එතකොට මේකේ වෛරෝඩි ගුණයක් තියෙනවා. ඒ කියන්නේ බලලැස වගේ ආලෝක කදම්බයත් එක්ක එහාට මෙහාට ගමන් කරන ආලෝක කදම්බයක් වගේ පේනවා ඇතුලේ වෛරෝඩි ගුණය කියලා අපි මේක කියන්නේ. සෆායා වර්ගයේ බ්ලැක් ස්ටාර් එකක්. තරුමා ගුණය පෙන්වන්නේ බ්ලැක් කළු පැහැති ප්‍රදේශයක් හරහා. බ්ලැක් ස්ටාර් සෆායා. ඒ අනුව බ්ලැක් ස්ටාර් සෆායා මැණික කැරට් 3621.35ක බරින් යුක්ත වන අතර කැට්ස් අයි ග්‍රීන් ප්‍රේරි මැණික කැරට් 854.95ක බරකින් යුක්තයි. මීට අවුරුද්දකට ඉස්සෙල්ලා අපිට මේ මැණික් ගලේ හිමිකරු අපිට මැණික් වර්ග දෙකක් ගෙනාවා. අපිට කිව්වා මේකට සහතිකයක් අවශ්‍යයි කියලා. ඉතින් අපි මේ ගල් දෙක බැලුවා. ඇත්තටම විශාල ප්‍රමාණයේ ගල් දෙකක්. එක ගලක් තරුමා ගුණයේ තියෙන කළු පැහැති ස්ටාර් සෆාර් එකක්. ඒක කැරට් 3621.35ක බරකින් යුක්තයි. ඊට පස්සේ තව එකක් හම්බුණා බ්ලැක් ග්‍රීන් බෙරිල් කැට්ස් අයි එකක්. ඒක කැරට් 854ක බරකින් යුක්තයි. අපි ඉතින් ඒක තත පරීක්ෂා කරලා සහතික පත්‍රයක් නිකුත් කරා. තේරුම් ගියා මේක තමයි ලෝකෙ හම්බෙච්ච දැන්ට හම්බෙලා තියෙන ලොකුම දෙක. නමුත් මේ අයිතිකාර මහත්මයා පස්සේ ගිනස් වර්ල්ඩ් රෙකෝඩ් ආයතනයට ලිව්වා. ඊට පස්සේ ඒගොල්ලෝ සෑහෙන කාලයක් පරීක්ෂා කරලා ඒගොල්ලෝ කිව්වා ඔව් මේක තමයි දැන්ට ලෝකෙ හම්බෙලා තියෙන ලොකුම මේ වර්ගයේ ගල් දෙක කියලා. දැන්ට අපිට එතකොට ලෝකේ ලොකුම බ්ලැක් ස්ටාර් සෆායා එක සහ ලෝකේ ලොකුම ග්‍රීන් බෙරිල් කැට්ස් අයි එක අපිට අයිතියි. දැන් මේ ගල් දෙක ගත්තම ඇත්තටම බ්ලැක් ස්ටාර් ඔෆ් ඉවා කියලා එකක් අරක් නම් කරලා තියෙන මේ බ්ලැක් ස්ටාර් සෆායා එකට 3621.35ක් කැරට්කින් බර යුක්තයි. මීට ඉස්සල්ලා ලෝක වාර්තා හිමිලා තිබුණේ ඕස්ට්‍රේලියාවේ බ්ලැක් ස්ටාර් ඔෆ් ක්වීන්ස්ලන්ඩ් කියන ගලට කැරට් 733ක් බරකින් යුක්තයි. මම හිතන්නේ තව කාලාන්තරයකට මේක අභිභවයන්ට ගලක් ලෝක වාර්තාවක් වශයෙන් ලැබෙයි කියලා. බ්ලැක් ස්ටාර් සෆායා එක තමයි ලංකාවේ හම්බෙච්ච ගල. අනිත් එක මැඩගස්කරින් හම්බෙච්ච ගල. හැබැයි විශේෂත්වය තියෙන්නේ මේ ගල් දෙකේම හිමිකරු ශ්‍රී ලාංකිකයෙක්. මේක ඩොලර් මිලියන 500කට අධික මුදලකට වැය වෙනවා කියලා මේ විකිනෙන්න පුළුවන් කියලා මේ ගල් දෙකම. ඉතින් ඒ ගල් දෙකටම එකම සංඛ්‍යාත්මක අගයක් තමයි ඒකට එයා දෙන්න බලන්නේ.